ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා The Knowledge YouTube නාලිකාවට. අද අපි ඉගෙන ගන්න යන්නේ 11 ශ්‍රේණියට අදාළ ගණිතයේ විෂයෙහි වැදගත් ඒකකයක්. ඒ තමයි කොටස් වෙළඳපොළ. මේ කොටස් වෙළඳපොළ කියන පාඩම ඒකකය ඕගොල්ලොන්ගේ ගණිතයට විෂයට වගේම ඕගොල්ලොන්ගේ පෞද්ගලික ජීවිතයට වැදගත් ඒකකයක්. අපි ඉතින් මේ ඒකක ඉගෙන ගන්න කලින් මේ වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් ගැන දැනගමු. ඒ තමයි මම මේ වීඩියෝ එකේ ප්‍රසන්ටේෂන් එක හදන්නේ උගම් කාලයට කලින්. නමුත් මම මේ දැන් මේ වීඩියෝ එක හදන්නේ දැන් ඕඩර් ළඟ වෙනවානේ. ඒකට ඒකට වෙලා ඔයගොල්ලන්ට සූදානමක් වෙන්න පුළුවන්. ලකුණු 10ක් කරි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ ඒකකේ. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකේ අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට අලුතින්ම ඉගෙන ගන්න කෙනෙක්ට කෙටි ක්‍රමයක් පොඩි කෙටි ක්‍රමයකුත් ඒ වගේම වටින උපදෙසකුත් මම මේ වීඩියෝ එකේ කියනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝගේ ගණිතයේ පොතේ තියෙන අභ්‍යාස සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්ත් මම මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තියෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ඔය අන්තිම වෙනකම් බලනවා කියලා කියන්නේ ඔයාට කොටස් වෙළඳපොළ කියන ඒකකයේ පිළිබඳ මන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ වීඩියෝ එක අන්තර්ගතය. අපි මේ අන්තර්ගතයට උදාහරණයක් ගමු ක්‍රිකට් ක්‍රීඩාව. හරි. පළවෙනි එක තමයි හැඳින්වීම. දැන් හැඳින්වීම කියලා කියන්නේ උදාහරණය විදියට ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවනේ. ඒ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැන ගැනීම. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මොකක්ද? ක්‍රීඩකයන් කී දෙනෙක් ඕනද? ක්‍රීඩාංගණයේ සැකැස්ම කොහොමද තියෙන්න ඕනේ? ඒකේ නීති මොනවද? උපදෙස් ගන්න ඕනේ. ඒ වගේ ඒ ගැන හඳුනා ගන්නවානේ. ඒක තමයි හැඳින්වීම. දැන් අපි පාඩම හැටියට ගත්තොත් කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද? ඒකේ හැසිරීම කොහොමද? ඒකේ නීතිය කොහොමද? ඒක හඳුනා ගන්නවා අපි. ඊට පස්සේ වචනවල අර්ථකථනය. දැන් අපේ උදාහරණයක් හැටියට දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන හොඳටම දන්නවා. ඒත් වචනවල තේරුම දන්නේ නැත්නම් ඒක ගැන දැනගෙන වැඩක් නැහැ. උදාහරණ දැන් විකට් එකක් කියලා කියන්නේ මොකද්ද? ඕවර් එකක් කියලා කියන්නේ මොකද්ද? 6 එකක් කියලා කියන්නේ මොකද්ද? ඒ වගේ ඒකේ තියෙන වචනවල අපි තේරුම් දැනගන්න ඕනේ. දැන් අපි පාඩම හැටියට ගත්තොත් කොටස් වෙළඳපොළ කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වචන තියෙනවානේ. ඒවල තේරුම අපි දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ඒක අපිට පහසුවෙන්ම ක්‍රීඩා කරලා ලකුණු දිනා ගන්න පුළුවන්. එතකොට අපි පාඩම හැටියට ගත්තොත් එතකොට තමයි අපිට ටක් ගාලා අභ්‍යාස ටික හදලා අපේ එක්සෑම් එකේ එන ගණන් ටික හදලා ලකුණු ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ සමීකරණ. එතකොට මේ සමීකරණ කියලා කියන්නේ ඔයගොල්ලන්ට මේ ගාන හදාගන්න පහසු ආකාරයක්. ඊළඟට 10.1 අභ්‍යාසයේ 3 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර සාකච්ඡා කරනවා. මේක අපේ උදාහරණය හැටියට ගත්තොත් නිකන් ටෙස්ට් මැච් එකක් වගේ. අපිට ඇවිල්ලා අපේ ක්‍රීඩකයන්ට බැටිං කරන්න පුළුවන්. ඒ වගේම බෝලිං හොඳට කරන්න පුළුවන්ද? ෆීල්ඩින් කරන්න කොහොමද? දක්ෂ ක්‍රීඩකයෝ කවුද? අදක්ෂ ක්‍රීඩකයෝ කවුද? ඒ වගේ මනා අවබෝධයක් ගන්න පුළුවන්නේ අපිට ටෙස්ට් මැච් එකක් කරොත්. දැන් අපි පාඩම හැටියට ගත්තොත් අපිට ඇවිල්ලා දැන් අභ්‍යාසය හදුවොත් අපිට තේරෙනවා අපි කොතනද වැරදි කරන්නේ. අපිට කොතනද වැරදෙන්නේ. අපිට කෝකද ලේසි ලකුණු ටක් ගාලා ගන්න පුළුවන් කොතනද? ඒ වගේ අපිට මේ පාඩම ගැන අවබෝධයක් එනවා. ඊට පස්සේ 10.2 අභ්‍යාසයේ 4 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර. ඒ වගේම අපි සාකච්ඡා කරනවා 2017 ඕවල් පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර. දැන් අපේ උදාහරණය හැටියට ගත්තොත් අපි කලින්ම මැච් එකක් බලලා යනවා වගේ. එතකොට අපි ක්‍රීඩා කරන යන අපේ විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන අපිට දැනුමක් තියෙනවා. කවුද දක්ෂ ක්‍රීඩකයෝ? කවුද අදක්ෂ ක්‍රීඩකයෝ? බෝලිං කරන්නේ කවුද? ඒගොල්ලෝ බෝලිං කරන්නේ කොහොමද? බැටිං කරන්නේ කොහොමද? ෆීල්ඩින් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ටීම් එකේ ශක්තිය කොහොමද? ඒ වගේ අපිට මන අවබෝධයක් එනවනේ ටීම් එක පිළිබඳව. ඒ වගේම තමයි මේ පාඩමත්. දැන් පාඩම හැටියට ගත්තොත් අපි දැන් ගණන් හදනවා. 2017 කරනවා. ඒ වගේ ඕලෙවල් පේපර් ටික කරලා යනකොට අපිට ඒ ගාන හරිම ලෙහෙසි. පුරුදුයි. එතකොට අපේ ඕලෙවල් පේපර් එකේ එන ගාන හදන්න තියෙන්නේ ඒ පුරුදු ගතියටනේ. ඒකෝල අපිට ලේසියෙන්ම ලකුණු ටික ගන්න පුළුවන්. ඒ හින්දා මේක අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේකේ පිළිතුර හැටියට මම ඇවිල්ලා අන්තර්ගත කරලා තියෙන්නේ මාකින් ස්කීම් එක. ඒකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් ළමයින්ට ඇවිල්ලා ගණිතයේ ගැටලු හදන්න පුළුවන්. ඒත් ඕලෙවල් පේපර් එකේ කොහොමද ලකුණු ලබා දෙන්නේ කියලා අවබෝධයක් නැහැ. කෝකටද ලකුණු දෙන්නේ? කොතනද ඒගොල්ලෝ
හරියටම නිරීක්ෂණය කරන්නේ ඒ පිළිබඳ ඇවිල්ලා දැනුමක් නැහැනේ. ඒ හින්දා මම ඒක අන්තර්ගත කරලා තියෙනවා. ඒ තුලින් ඕගොල්ලන්ට පුළුවන් මේ පාඩමට තියෙන ලකුණු ටික ඔක්කොම ටික ලබා ගන්න. අපි බලමු මේ පාඩමේ හැඳින්වීම. මේ හැඳින්වීමට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ හැඳින්වීම වචනවල අර්ථකථනය සහ සමීකරණ වලින් ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙත් මේ ගැන ඔයගොල්ලෝ දැනගත්තොත් ඔයගොල්ලන්ට ඇවිල්ලා ලකුණු ලබා ගන්න පුළුවන්. මේ පාඩම ටක් ගාලා තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් බලමු අපි හැඳින්වීම. A නම් පුද්ගලයා B සීමා සහිත පොදු සමාගමක් පටන් ගැනීමට සිතා ඇත. ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එයා වෙලා කම්පැනි එකක් පටන් ගන්නවා. ඔයගොල්ලෝ සරලව තේරුම් ගන්න. එම නිසා ඒ පුද්ගලයා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ B සීමා සහිත පොදු සමාගම ලියාපදිංචි කර ඇත. මෙම B සමාගම පටන් ගැනීමට රුපියල් 800,000ක් වැනි ප්‍රාග්ධන මුදලක් අවශ්‍ය වේ. ඒ කියන්නේ මේ ආයතනය සමාගම පටන් ගන්න මේ කැපිටල් එකක් ඕනේ, ප්‍රාග්ධනයක්. ඒ මුදල තිබ්බොත් තමයි මේ ආයතනය අපිට ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ තමයි රුපියල් 800,000. ඒ නම් පුද්ගලයා සතු ඉතුරුම් රුපියල් 250,000ක් සහ රුපියල් ලක්ෂයක් සුළු පොලියට ණයක් ලබා ඇත. ඒ කියන්නේ එයා ඉතුරු කරගත්ත මුදලකුත් තියෙනවා, සුළු පොලියට ණයකුත් අරන් තියනවලු සමාගම පටන් ගන්න. ඒ නම් පුද්ගලයා සතු රුපියල් 350,000ක ප්‍රාග්ධනයක් ඇත. නමුත් B සමාගම පටන් ගැනීම සඳහා තවත් රුපියල් 450,000ක ප්‍රාග්ධන මුදලක් අවශ්‍ය වේ. දැන් සමාගම පටන් ගන්න රුපියල් 800,000ක් ඕනනේ. ඒත් මෙයා ගාව තියෙන සොච්චමක්නේ. ඒකට අනිත් තව ඉතුරු තියෙනවා රුපියල් 450,000ක්. එම රුපියල් 450,000ක ඉතුරු ප්‍රාග්ධන මුදල රැස් කර ගැනීම සඳහා රුපියල් 450,000 කොටස් වලට බෙදා එම කොටස් මහජනතාව වෙත නිකුත් කර ඇත. මහජනතාවට එය මිලදී ගැනීම සඳහා එම කොටස් වෙළඳ පොළට නිකුත් කර ඇත. B සමාගමෙන් කොටසකට වෙළඳ පොළ මිල වූ රුපියල් 50 අය කරයි. මෙම සමාගමෙන් කොටසකට රුපියල් 6ක් ලාභාංශයක් ලබා දෙයි. දැන් ඔයගොල්ලන්ට මේ පාඩමේ පොඩි විස්තර ටිකක් දීලා තියෙනවා. ඒ ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. අපි අනිත් කොටසේදී මේ ගැන වැඩි විස්තර දැනගමු. දැන් අපි බලමු මේ පාඩමේ ඇති වචනවල අර්ථය. දැන් කලින් ඉගෙන ගත්ත දේවල් වල දැන් තේරුම බලමු. ඉස්සෙල්ලම මේ පාඩමේ නම කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ යනු සමාගමක ප්‍රාග්ධනය අඩුවන විට එම ප්‍රාග්ධන මුදල රැස් කර ගැනීම සඳහා මහජනතාවට සමාගමේ කොටස් මිලදී ගැනීමට මෙන්ම විකිණීමට පහසුකම් සපයා ඇති මධ්‍යස්ථානයයි. ඒ කියලා කියන්නේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ අතරමැදියෙක්. සමාගම් වලටත් මහජනතාවත් අතර මැද ඉන්න කෙනෙක්. එයා මොනවද කරන්නේ? සමාගමට අවශ්‍ය ප්‍රාග්ධනය මෙච්චරක් තියෙනවා කියලා මහජනතාවට කියනවා. ඒතකොට මහජනතාවගෙන් සල්ලි ටික එයා එකතු කරලා සමාගමට දෙනවා. ඒ තමයි මේකේ සරල අදහස. තවත් අර්ථයක් තියෙනවා. ඒ තමයි සමාගමක් කොටස් නිකුත් කිරීමේදී ආයෝජකයන්ට ඒවා මිලදී ගැනීමටත් එසේ මිලදීගත් කොටස් විකිණීමටත් ආශ්‍රිතව නිර්මාණය වූ වෙළඳපොළයි. ගන්නත් පුළුවන්, ඒ වගේම විකුණන්නත් පුළුවන්. දැන් කොටස් වෙළඳපොලේ තියෙනවනේ කොටස කියලා කොටසක්. ඒ කොටස කියලා කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන මුදල රැස් කර ගැනීම සඳහා රුපියල් 450,000 මහජනතාව සම්බන්ධ කරගන්නේ කොටස් නම් ඒකකය මගින්. කියන්නේ අපේ කලින් සිද්ධිය ඇවිල්ලා එයාට ඇවිල්ලා ප්‍රාග්ධන මුදලේ අඩුවක් තිබ්බනේ. ඒ අඩු මුදල සම්බන්ධ කරගත්තේ මහජනතාවගෙන්නේ. ඒක සම්බන්ධ කරගත්තේ කොටස් කියලා ඒකකේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා මොන හරි භාණ්ඩයක් ගන්නවා. ඒකට ඔයගොල්ලෝ දෙන්නේ මොනවද? මුදල්. එතකොට එතන සම්බන්ධ වෙන්නේ මුදල් කියන ඒකකය. ඒ කොටස් වෙළඳපොලේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කොටස් කියන ඒකකයේ. ඒ වගේම එක් කොටසක් කියලා කියන්නේ මොකද්ද? සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය ඒකකයක් ලෙස සලකා සමාන පංගු වලට බෙදූ විට එක් පංගුවක් එක් කොටසක් ලෙස හැඳින්වේ. දැන් අපි රුපියල් 100 අරන් රුපියල් 10 කොටස් වලට ගන්නවා. එතකොට එක් කොටසක් කියලා කියන්නේ රුපියල් 10. හිමිකාරීත්වය, ඒ කියන්නේ ඕනර්ෂිප් එක
ආයෝජකයෙක් ලබාගත් කොටස් ගණන මුළු කොටස් වල ප්‍රතිශතයක් ලෙස ලියූ විට ඒ ආයෝජකයාගේ හිමිකාරීත්වය වේ. උදාහරණයක් ඇටියට දැන් 100ක් තියෙනවානේ. රුපියල් 100ක් කියලා ගන්නකො. යාළුවෝ 10 දෙනෙක් එකතු වෙලා රුපියල් 10 දානවා. එතකොට එක යාළුවෙක්ට තියෙන හිමිකාරීත්වය බැලුවොත් 100ට 10ක් තියෙනවා යාට. ඒ තමයි හිමිකාරීත්වය. ලාභාංශය. දැන් ඒකේ වචන තිබ්බනේ රුපියල් 6ක ලාභාංශයක් ගෙවයි. එතකොට ඔයගොල්ලන්ට දැන් ආයෙත් මේ වීඩියෝ ටික ආයෙත් බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේක තේරෙනවා. ලාභාංශය කියලා කියන්නේ B සමාගමේ ලාභයෙන් කොටස්කරුවන් සඳහා ප්‍රතිලාභ ලෙස නිකුත් කරන මුදල් ලාභාංශයයි. එය සමාගමෙන් වාර්ෂිකව හෝ කාර්තු වශයෙන් හෝ ගෙවනු ලබයි. මේක පොඩ්ඩක් පැහැදිලිව මතක තියාගන්න. ලාභාංශය කියලා කියන්නේ සමාගම විසින් තමයි ගෙවන්නේ. ප්‍රාථමික වෙළඳපොළ. ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ යම් සමාගමක කොටස් හඳුන්වා දීමේ ආරම්භක මිල යටතේ මිලදී ගැනීමේදී කොටස් වෙළඳපොළේ ප්‍රාථමික වෙළඳපොළ ක්‍රියාත්මක වෙන. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කොටසක් මිලදී ගන්න යනවනේ. එතන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළ. ඊළඟ එක තමයි ද්විතීක වෙළඳපොළ. නැවත කොටස් අලුත් මිලට අනුව විකිණීමේදී ද්විතීක වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මිලදී ගත්ත ඒවා ඇවිල්ලා විකුණනවානේ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ ද්විතීක වෙළඳපොළ. වෙළඳපොළ මිල කියලා කියන්නේ මොකක්ද? දන්න තිබ්බනේ. වෙළඳපොළ මිල වූ රුපියල් 50 කියලා. ඒ කියන්නේ මොකක්ද? කොටස් සඳහා ඉල්ලුම අනුව කොටස සඳහා අලුත් මිලක් ඇති විය හැකිය. එය එම අවස්ථාවේ වෙළඳපොළ මිල ලෙස හැඳින්වේ. කොටසක ගැනුම් මිල කියලා කියන්නේ කොටසක හඳුන්වා දීමේ මිලට හෝ වෙළඳපොළ මිලට හෝ මිලදී ගත් විට එම මිල කොටසක ගැනුම් මිල වේ. එතකොට කොටසක විකුණුම් මිල කියන්නේ ඒක අනිත් පැත්ත. එම කොටස් වෙළඳපොළ මිලට විකුණනු ලබන මිල කොටසක විකුණුම් මිල කියලා අපි කියනවා. මෙතනදී ඔයගලන්ට ආයෙත් මතක් කරනවා මේ වචනවල අර්ථකථනය සහ හැඳින්වීම ගැන ඔයගොල්ලෝගේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙත් ඇයි අපි මේක ගැන ඉගෙන ගත්තේ? මේ පාඩම අපිට ඇවිල්ලා හරියටම ගලාගෙන යන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් කියවනකොට ඒ ප්‍රශ්නේ පිළිබඳව තේරෙන්නේ. ඒකට තමයි අපි මේවා ඉගෙන ගත්තේ. දැන් අපි බලමු මේ පාඩම ඇති සමීකරණ. මේ පාඩමේ තියෙන්නේ සමීකරණ කීපයක්. ඒකත් හරිම සරලයි. මේ ගැන ඔයගලන්ට පොඩි අදහසක් තිබ්බොත් ඇති. හරි. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ විකුණුම් මිල විශාලයි ගැනුම් මිලට වඩා. එතකොට එතනදී ඇති වෙන්නේ ප්‍රාග්ධන ලාභයක්. එතකොට මම ඔයගලන්ට ඉස්සෙල්ලාම කිව්වා අර පැහැදිලිවම මතක තියාගන්න කියලා ලාභාංශය කියන කොටස. ලාභාංශය කියලා කියන්නේ අපිට සමාගමෙන් ගෙවන දෙයක්. ඒත් මේ ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ අපි විසින්ම හදාගන්න දෙයක්. ඒ කියලා කිව්වොත් මේක ගොඩක් ළමයි පටලව ගන්නවා. එතකොට ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ අපි දැන් කොටස් ගන්නවානේ. ඒක ඇවිල්ලා ගත්ත මිලට වඩා වැඩි මිලකට විකුණනවා නම් එතනදී ඇති වෙන්නේ ප්‍රාග්ධන ලාභයක්. ප්‍රාග්ධන ලාභය අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. ඒ තමයි කොටස් වල විකුණුම් මිලයි අඩු කරනවා කොටස් වල ගැනුම් මිල. එතකොට ඇති වෙන්නේ ප්‍රාග්ධන ලාභයයි. ඊළඟ එක තමයි ප්‍රාග්ධන අලාභය. ඒ කියලා කියන්නේ ගැනුම් මිල විශාලයි විකුණුම් මිලට වඩා. එතකොට එතනදී සිද්ධ වෙන්නේ ප්‍රාග්ධන අලාභය. දැන් අපි ලාභාංශය කියලා ගත්තොත් එතන අලාභයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් අපි විසින්ම නිර්මාණය කරන ගන්නවනේ ප්‍රාග්ධන ලාභය. එතනදී ලාභයක් වගේම අලාභයක් සිද්ධ වෙන්නත් පුළුවන්. අපිට ප්‍රාග්ධන අලාභය මෙහෙමත් ලියන්න පුළුවන්. ප්‍රාග්ධන අලාභය සමානයි කොටස් වල ගැනුම් මිලෙන් අපි අඩු කරොත් කොටස් වල විකුණුම් මිල. එතනදිත් එන්නේ ප්‍රාග්ධන අලාභයමයි. දැන් අපි බලමු මම වීඩියෝ එකේ ඉස්සෙල්ලාම කිව්වනේ ඔයගොල්ලන්ට වැදගත් දෙයක් මම මේකේ කියලා දෙනවා කියලා. දැන් යන්නේ අපි ඒ කොටසට තමයි. ඉතින් මේ කොටස ඇවිල්ලා ඔයගොල්ලන්ට ස්කිප් කරලා අනිත් කොටස් ටික බලලා අන්තිමට බලන්නත් පුළුවන්. නැත්නම් අපි මේ විදියටම ඔයගොල්ලන්ට බලාගෙන යන්නත් පුළුවන්. හරි. දැන් මං මොනවා ගැනද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඒ තමයි අපි කොහොමද ගණිතය ඉගෙන ගන්න ඕනේ කියලා සරලව මං කියලා දෙනවා. එතකොට මේකේ පොඩි රූප සටහනක් තියෙනවා. මේ රූප සටහන ආධාරකයෙන් තමයි මම ඒක ගැන ඔයගොල්ලන්ට විස්තර කරන්නේ. ඉස්සෙල්ලාම අපි ගණිතය ඉගෙන ගන්නකොට කරන්න ඕනේ learn. ඒ කියන්නේ ඉගෙන ගන්නවා අපි. ඒක ඔයගොල්ලන්ගේ ඉස්කෝලේදී වෙන්න පුළුවන්. නැත්නම් අමතර පන්තියකට ගිහිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එකක් බලලා ඒකෙන් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ඒක තමයි learn. ඊට පස්සේ study. එතකොට learn උත් study කියන්නේ එකම දෙයක්ද?
නෙවෙයි. ලර්න් කියලා කියන්නේ ඉගෙන ගන්න එකට. ස්ටඩි කියලා කියන්නේ අධ්‍යයනය කරන එකට. කොට දැන් ඔයගොල්ලන්ට ඉස්සලා කිව්වාගේ ඉස්කෝලේදී මේ වගේ වීඩියෝ එකකින් අමතර පන්තියෙන් ඉගෙන ගන්න දේ ඔයගොල්ලන් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන් විසින් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට කොටස් වෙළඳ පොළ කියලා දැන් ඉගෙන ගන්නවානේ. එතකොට ඕගොල්ලෝ මේක තනියම තේරුම් ගන්න ඕන. හා කොටස් වෙළඳ පොළ කියන්නේ මේකෙදි මේම තමයි වෙන්නේ. මේකේ ගැටලු විසඳනකොට මේ වගේ වචන එනවා. ඒ වගේ ඕගොල්ලෝ විසින්ම තේරුම් ගන්න එක තමයි ස්ටඩි. ඊට පස්සේ ප්‍රැක්ටිස්. එතකොට ඕගොල්ලෝගේ අනිත් විෂයන්ට වඩා ගණිතය වෙනස් වෙන්නේ මෙතන. දැන් අනිත් විෂයන් වල ප්‍රැක්ටිස් එකක් නැහැනේ. කියන්නේ දැන් ගණිතේ මේ ගැටලුව ගත්තොත් දැන් කොටස් වෙළඳ පොලේ ගැටලුවක් තියෙනවනේ. ඒ ගැටලු ටික ඕගොල්ලෝ හදනවා. හදනකොට ඒක පුරුදුයිනේ ප්‍රැක්ටිස් වෙනවා. ඒ වගේ ගොඩාක් ගණන් හදන්න ඕනේ. හදලා තමයි මේ ගණිතේ ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෙයිලුත් වෙනවා. ඔව්. ඕගොල්ලන්ගේ ගණන් හදනකොට ඒ ගණන් වැරදෙන්න පුළුවන් නේ. ඒක තමයි ෆෙයිල් කියලා කියන්නේ. ඒත් ඕගොල්ලන් මේක අතහැරියොත් ඉගෙන ගන්න බෑ. ඒතකොට ඕගොල්ලෝ මොනවද කරන්නේ? ආයෙත් ලර්න් කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවද මගෙන් උනේ වැරදි? එයි මං මෙතනට මේම කරේ. ඒ හින්දානේ වැරදුනේ. මේකට ලකුණු කීයක් යනවාද? ඒ වගේ ලර්න් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ගැන ස්ටඩි කරනවා. හරි. මම මේ වැරද්ද මේම තමයි හදා ගන්න ඕන. ඔයගොල්ලෝ ඒ විසින් තේරුම් ගන්න ඕන. ඔයගොල්ලෝ විසින්ම. ඊට පස්සේ ආයිත් තවත් ගානක් හදනවා. මේම ඔයගොල්ලෝ හදාගෙන ඉන්නකොට තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ සක්සස් එක. කියන්නේ ජයග්‍රහණය. ඒකට ඔයගොල්ලන්ට මේක ගණිතයේ විෂයට වගේම අනිත් විෂයන්ටත් යොදා ගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් තවත් මේකට කරුණු ඇතුළත් කරන්න. දැන් මම ප්‍රැක්ටිස් කියලානේ දාලා තින්නේ. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් පිලස් දෙකක් කරන් මේ පාස් පේපර්ස් සහ එක්සර්සයිස්. ඒ කියන්නේ පාස් පේපර්ස් උත් අභ්‍යාසත් තව දෙයක් දාගන්න පුළුවන් රිවිෂන් කියලා. කියන්නේ ආයිත් ඔයගොල්ලන් බලන එක. ඒ වගේ ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට හදා ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන් ගණන් ඉගෙන ගන්න ගත්තොත් ඒක ඇත්තටම ගණිතය කියන දේ පහසු වෙනවා. දැන් අපි බලමු 10.1 අභ්‍යාසයේ 3 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ කොටස් වෙළඳ පොළ කියන ඒකකය අලුතින් ඉගෙන ගන්න ළමෙක් හා මේ කොටස් වෙළඳ පොළ කියන ඒකකයේ අමාරුයි කියන ළමෙක්ට ඉගෙන ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් මම මේකෙදි කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඉස්සෙල්ලාම අපි ප්‍රශ්නය කියවගමු. සීමා සහිත පොදු සමාගමක් සිය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටසක් රුපියල් 25ක් වූ කොටස් මිලියන 10ක් මහජනතාව වෙත නිකුත් කරයි. එම කොටස් සඳහා වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 5කි. එම සමාගමේ ආයෝජනය සඳහා ඉදිරිපත් වන සුජීව සමාගමේ කොටස් 50000ක් මිලදී ගනී. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද ඇයි මං වචනවල තේරුම ඔයගොල්ලන්ට කිව්වේ කියලා? දැන් මෙතනදී තියෙනවා ලාභාංශය කියලා. ඒකට ඔයගොල්ලන්ට තේරෙනවා ලාභාංශය කියන්නේ මේකයි. කොටසක් සඳහා රුපියල් 25ක් වූ කියලා තියෙනවා. කියන්නේ කොටසක එක විකුණු මිල. ඒ වගේ ඔයගොල්ලන්ට අර ප්‍රශ්නය තේරුම් ගන්න තමයි මේ වගේ කොටසක් මම මේ වීඩියෝ එකට අන්තර්ගත කරේ. හරි. ප්‍රශ්න 4ක් අහලා තිනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි සමාගමේ ප්‍රාග්ධනය සොයන්න. ඊට පස්සේ සුජීව සමාගමේ ආයෝජනය කරන මුදල සොයන්න. 3 කොටස් ආයෝජනයෙන් සුජීවට වාර්ෂිකව ලැබෙන ලාභාංශය සොයන්න. 4 සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලෙන් කවර ප්‍රතිශතයක්ද? හරි. දැන් මම කියපු අර කැටි ක්‍රමය තමයි සාරාංශකරණය. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙනවානේ මෙච්චර ලොකු ප්‍රශ්න අපි කැටි කරලා ගන්නවා. බලන්නකෝ දැන් සමාගම සතු කොටස් මිලියන 10ක් කියලා ලියනවා. කොටසක මිල රුපියල් 25ක් කියලා ලියනවා. කොටසක ලාභාංශය රුපියල් 5යි. සුජීවගේ කොටස් කීයක් තියෙනවද? 50000ක්. ඒක අපි පොඩි කටුකොලයක ලියා ගන්නවා. දැන් බලන්න මෙච්චර ලොකු ප්‍රශ්නයක් අපි අරන් තිනවා මේ පොඩි කොටසට. එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ ගැටලුව විසඳනකොට හරිම පහසුයි. හරි. බලමු අපි දැන් මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. ඉස්සෙල්ලාම සමාගමේ ප්‍රාග්ධනය අහන්නේ. දැන් මේකේ වැඩි කිරීම, බෙදීම ඒව දන්නවනම් මේ ගැටලුව විසඳ ගන්න හරිම පහසුයි. හරි. දැන් බලමු සමාගමේ ප්‍රාග්ධනය හොයන්නේ කොටසක මිල වැඩි කරනවා කොටස් ගණනේ. හරිම ලෙහෙසි. රුපියල් 25 අපි දැන් වැඩි කරනවා කොටස් මිලියන 10ක්. එතකොට එනවා රුපියල් මිලියන 250ක්. ඒ කියන්නේ නිකන් උදාහරණයකට ඇපල් තියෙනවානේ. ඇපල් ගෙඩි 100ක් තියෙනවා. එක ඇපල් ගෙඩියක් රුපියල් 10 නම් එතකොට ඔක්කොම කීයද කියලා අපිට අහුවොත් මොනවද කරන්නේ? වැඩි කරනවා. 10 100ෙන් වැඩි කරනවා. එතකොට රුපියල් 1000යි.
ඒ වගේ තමයි මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි සුජීවගේ ආයෝජනය. දැන් මේ Apple ගෙඩි වලින් මම 50ක් ගත්ත කියමුකෝ. එතකොට මම කීයකට දීලාද හරන් තියෙන්නේ ඒක? 10 ගානේ 50ක්. එතකොට රුපියල් 500යි. ඒ වගේ තමයි දැන් කොටසක මිල වැඩි කරන සුජීව සතු කොටස් ගණන. ඉස්සෙල්ලා වැඩි කරේ ආයතනයේනේ ඔක්කොම කොටස් ගණන. දැන් වැඩි කරන්නේ සුජීව සතු කොටස් ගණන. ඒක රුපියල් 25 අපි වැඩි කරනවා කොටස් 50000යි. එතකොට අපි මේ උත්තරේ එනවා. ඊට පස්සේ අපි දැන් ගණනය කරන සුජීව ලැබු වාර්ෂික ලාභාංශ ආදායම. මේකත් ඒ වගේම තමයි. කොටසක ලාභාංශය වැඩි කරන සුජීවගේ කොටස් ගණනය. එතකොට රුපියල් 5 වැඩි කරනවා කොටස් 50000යි. එතකොට රුපියල් 250000ක් ලාභාංශ ආදායම යාට ලැබිලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය තමයි සුජීවගේ වාර්ෂික ලාභාංශය ඔහු යෙදූ මුදලින් ප්‍රතිශතයක් ලෙස. එතකොට ආයෝජනයෙන් ලාභාංශ ආදායමනේ අහලා තියෙන්නේ. කොට ආයෝජනය බිමින් ලියනවා ලාභාංශ ආදායම උඩින් ලියනවා ඒක 100% වැඩි කරනවා. එතකොට උත්තරය ඇවිල්ලා තියෙන 120ක්. එතකොට ලාභාංශය ඔහු යෙදූ මුදලේ 120ක ප්‍රතිශතයක් තියෙනවලු. දැන් අපි බලමු 10.2 අභ්‍යාසයේ 4 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර. මේ ප්‍රශ්නයේ විසඳන්න තියෙන්නේ ඒ විදිහටම තමයි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පෝස් කරලා හොඳින් ප්‍රශ්නය කියවන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නයට අදාළ සාරාංශය ඕගොල්ලොන්ම ලියා ගන්න. ලියලා මේ ගැටලුව විසඳන්න. ඊට පස්සේ ඇවිල්ලා මේ වීඩියෝ එක ප්ලේ කරලා මෙතන ඉඳලා බලන්න ඕගොල්ලන් ගැටලුව විසඳලා තියෙන්නේ හරිද? මං කොතනද වැරදි කරලා තියෙන්නේ කියලා ඕගොල්ලන් පැහැදිලිව බලා ගන්න. හතරවෙනි ප්‍රශ්නය තමයි ව්‍යාපාරිකයෙක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ එක්තරා සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 40000ක් ආයෝජනය කළ අතර වර්ෂයකට පසු ඔහු යෙදූ මුදලෙන් 10%ක් ලාභාංශ ලෙස ලබා ගත්තේය. එම ආදායම ලබා ගැනීමෙන් පසු කොටසක් රුපියල් 50 බැගින් කොටස් සියල්ල විකුණා දමන ලදී. ඒකට ප්‍රශ්න පහක් අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ව්‍යාපාරිකයා සමාගමෙන් ලැබූ වාර්ෂික ලාභාංශය සොයන්න. දෙවැනි ප්‍රශ්නය සමාගම කොටසක් සඳහා වාර්ෂිකව ගෙවූ ලාභාංශය සොයන්න. 3. ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලැබූ මුදල සොයන්න. 4වෙනි ප්‍රශ්නය තමයි ව්‍යාපාරිකයාට ලැබෙන ප්‍රාග්ධන ලාභය සොයන්න. 5වෙනි එක තමයි ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. එතකොට දැන් ඕගොල්ලන් දන්නවා ප්‍රාග්ධන ලාභය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඕගොල්ලන්ට මේ ගැටලුව විසඳන්න හරිම පහසුයි. හරි. දැන් අපි අර සාරාංශය බලමු. කොටසක මිල රුපියල් 40යිලු ආයෝජනය කරලා තියෙනවා රුපියල් 40000ක්. ලාභාංශය කියලා කියන්නේ යෙදූ මුදලින් 10%යි. පසුව කොටසක මිල රුපියල් 50යි. ඉස්සෙල්ලා කොටසක මිල 40යි පස්සේ 50යි. දැන් දැක්කනේ මෙච්චර ලොකු ප්‍රශ්නය ඔයාලා කෙටි කරලා සාරාංශ විදිහට ලියලා තියෙන්නේ මෙච්චර පොඩ්ඩයි. ඒක ඔයාලා එච්චර ලොකු ප්‍රශ්නයක් බලනවට වඩා මෙච්චර පොඩි මේ කොටස බලනවා කියලා කියන්නේ ඔයාලන් ගැටලුව විසඳනකොට හරිම පහසු ගතියක් දැනෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි ලාභාංශ ආදායම. ඉස්සෙල්ලා මේක කියලා තිබ්බ ලාභාංශ ආදායම කියලා කියන්නේ ආයෝජනය කළ මුදලින් 10%ක්නේ. ඒතකොට ආයෝජනේ රුපියල් 40000යි. ඒක වැඩි කරනවා 10%. එතකොට ලාභාංශ ආදායම යට ලැබිලා තියෙනවා රුපියල් 4000ක්. දෙවෙනි ප්‍රශ්නය තමයි සමාගමෙන් කොටසක් සඳහා ගෙවන ලාභාංශය කීයද කියන එක. ඒතකොට අපි ඒකට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ කොටස් ගණනනේ. එතකොට තමයි මේ ගැටලුව අපිට විසඳන්න පුළුවන්. එතකොට කොටස් ගණන හොයන්නේ ඒ ආයෝජනය කරපු මුළු මුදල බෙදනවා කොටසක මිලෙන්. ඒතකොට රුපියල් 40000ක් ආයෝජනය කරා කොටසක මිල රුපියල් 40යි. 40000 40න් බෙදුවොත් කොටස් 1000ක් කියලා එනවා. දැන් අපිට පහසුයි කොටසක් සඳහා ලාභාංශය හොයාගන්න. එයි කියලා කිව්වොත් අපි හොයාගත්තනේ ඉස්සෙල්ලම මුළු ලාභාංශ ආදායම. ඒක බෙදනවා මුළු කොටස් ගණනේ. එතකොට මුළු ලාභාංශ ආදායම රුපියල් 4000යි. මුළු කොටස් ගණන 1000යි. එතකොට රුපියල් 4000 බෙදනවා 1000යි. එතකොට කොටසක් සඳහා ලාභාංශය නේ රුපියල් 4ක්. කියන්නේ අපි මේක ඇවිල්ලා මේක හරවලා දීලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි ප්‍රශ්නයට දුන්නා සමාගමෙන් කොටසක් සඳහා මෙච්චරක් ලාභාංශයක් ගෙවනවා කියලා. මේක ඇවිල්ලා මේ ලාභාංශ ආදායමම අපිට හොයන්න දුන්නා. හරි. තුන්වෙනි ප්‍රශ්නය තමයි කොටස් විකිණීමෙන් ලැබූ මුදල. එතකොට මේක හොයාගන්නේ කොටසක විකුණුම් මිල වැඩි කරනවා කොටස් ගණනේ. එතකොට කොටසක විකුණුම් මිල රුපියල් 50යිනේ. පස්සේ විකුණුවේ. කොටස් 1000ක් විකුණවලා තියෙනවා. එතකොට ඔක්කොම රුපියල් 50000කට
මෙයාට ලැබිලා තියෙනවා මේ කොටස් විකිණීමෙන්. හතරවෙනි ප්‍රශ්නය තමයි ප්‍රාග්ධන ලාභය. ඔයාලට මතකද මම සමීකරණයක් විදිහට දුන්නා. ප්‍රාග්ධන ලාභය සමානයි කොටස් වල විකුණුම් මිලෙන් අඩු කරනවා කොටස් වල ගැනුම් මිල. ඒක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. විකුණුම් මිලෙන් අඩු කරලා තියෙන ගැනුම් මිල. මෙතනදී භාවිතා කරලා තියෙන්නේ මුළු විකුණුම් මිල සහ මුළු ගැනුම් මිල. රුපියල් 50000න් අපි අඩු කරනවා රුපියල් 40000. එතකොට මෙයාට ලැබිලා තියෙනවා රුපියල් 10000ක ප්‍රාග්ධන ලාභයක්. ඒකම මේ ගැනුම් මිල විශාල වුණොත් විකුණුම් මිලට වඩා තනදි සිද්ධ වෙන්නේ ප්‍රාග්ධන අලාභයක්. ඒකත් මතක තියාගන්න. පස්වෙනි ප්‍රශ්නය තමයි ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලෙන් ප්‍රතිශතයක් ලෙස. එතකොට අපි කරන්න ඕනේ ප්‍රාග්ධන ලාභය බෙදනවා යෙදූ මුදලෙන් ඊට පස්සේ වැඩි කරනවා 100%. එතකොට ප්‍රාග්ධන ලාභය තමයි රුපියල් 10000 යෙදූ මුදල රුපියල් 40000. එතකොට 10000 40000 බෙදලා 100%න් වැඩි කරොත් 125ක් කියලා උත්තරය එනවා. එතකොට ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන ලාභය යෙදූ මුදලින් 125ක ප්‍රතිශතයක් දරනවා. දැන් අපි බලන්න යන්නේ මේ වීඩියෝ එකේ අන්තිම සහ වැදගත්ම කොටස. ඒ තමයි 2017 O level paper එකේ 3 වෙනි ප්‍රශ්නය සහ පිළිතුර. මේ ප්‍රශ්නයටත් ඕගොල්ලෝ පිළිතුරු ලියා ගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක හරහා බලන්න ඕගොල්ලෝ පිළිතුරු ලියලා තියෙන්නේ හරිද වැරදිද කියලා. ඉස්සෙල්ලාම අපි ප්‍රශ්නය කියවම ගමු. වරුණ සතුව ඒ සමාගමේ කොටස් 100ක් තිබුණි. මුදල් වර්ෂයක් ආරම්භයේදී ඔහු එම කොටස් වලින් කොටස් 40ක් කොටසක් රුපියල් 210 බැගින් විකුණුවේය. එතකොට පළවෙනි ප්‍රශ්නය තමයි ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් වරුණ ලැබූ මුදල සොයන්න. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් ලැබුණු මුළු මුදලම යොදාගෙන එම මුදල් වර්ෂය ආරම්භයේදීම වරුණ කොටසක් රුපියල් 240 බැගින් වන B සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගත්තේය. එතකොට දෙවැනි ප්‍රශ්නය තමයි වරුණ B සමාගමෙන් මිලදී ගත් කොටස් ගණන සොයන්න. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. මුදල් වර්ෂය අවසානයේදී ලාභාංශ ලෙස ඒ සමාගම කොටසකට රුපියල් 15 බැගින් ගෙවන ලද අතර B සමාගම කොටසකට රුපියල් 18 බැගින් ගෙවන ලදී. එතකොට තුන්වෙනි ප්‍රශ්නය තමයි A හා B සමාගම් වලින් ඔහුට ලැබුණු මුළු ලාභාංශ ආදායම සොයන්න. එතකොට ඒකට ලකුණු 3ක් දීලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය තමයි A සමාගමේ සියලුම කොටස් තමා ළඟ තබා නොගෙන එම සමාගමේ කොටස් 40ක් විකුණා B සමාගමේ කොටස් මිලදී ගැනීම නිසා මුදල් වර්ෂය අවසානයේදී ඔහුට ලැබුණු අමතර ලාභාංශ ආදායම සොයන්න. ඒකට ලකුණු 3ක් දීලා තියෙනවා. ඔක්කොම ලකුණු 10ක් මේ ප්‍රශ්නයට දීලා තියෙනවා. දැන් අපි මේ ප්‍රශ්නය සාරාංශ කරගමු. සෙලම් A සමාගම ගැන ලියමු. වරුණ සතු කොටස් 100යි, විකුණු කොටස් 40යි, කොටසක මිල රුපියල් 210යි. ඒ වගේම කොටසක ලාභාංශය රුපියල් 15යි. B සමාගමේ වරුණ සතු කොටසක මිල රුපියල් 240යි, කොටසක ලාභාංශය රුපියල් 18යි. මම මේ වීඩියෝ එකේ ආරම්භයේදී කිව්වා වගේම මේකේ පිළිතුර මම උපුටාගෙන තියෙන මාකින් ස්කීම් එකෙන්. එතකොට තමයි ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන්නේ මාකින් ස්කීම් එකෙන් කොතනටද ඔයගොල්ලන්ට ලකුණු දීලා තියෙන්නේ කියලා. හරි, දැන් අපි බලමුකෝ. වරුණ සතුව ඒ සමාගමේ කොටස් 100ක් තිබුණි. මුදල් වර්ෂයක් ආරම්භයේදී ඔහු එම කොටස් වලින් කොටස් 40ක් කොටසක් රුපියල් 210 බැගින් විකුණුවේය. එතකොට පළවෙනි ප්‍රශ්නය ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් වරුණ ලැබූ මුදල සොයන්න. එතකොට යා කොටසක් කීය බැගින්ද විකුණුවේ? රුපියල් 210 බැගින්. කොටස් කීයක්ද? 40යි. එතකොට රුපියල් 210 අපි වැඩි කරනවා 40. එතකොට රුපියල් 8400 කියලා පිළිතුර ලැබෙනවා. මෙතනදී ඔයගොල්ලෝ අවධානයෙන් බලන්න ඕනේ කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. බලන්න අර ඉස්සෙල්ලම වැඩි කරපු එකට ලකුණු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අවසාන පිළිතුරට ලකුණු එකක්, ඔක්කොම ලකුණු දෙකක් දීලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ නිකන් හරි මේ වැඩි කිරීම කටුකොලයක හදලා පිළිතුර ඇවිල්ලා පත්‍රයේ ලිව්වොත් ඔයගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ පුළුවන් තරම් බලන්න ඕනේ මේ විදියට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් ලැබුණු මුළු මුදලම යොදාගෙන එම මුදල් වර්ෂය ආරම්භයේදීම වරුණ කොටසක් රුපියල් 240 බැගින් වන B සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගත්තේය. දෙවෙනි ප්‍රශ්නය තමයි වරුණ B සමාගමේ මිලදී ගත් කොටස් ගණන සොයන්න. හරිම පහසුයි. ඉස්සෙල්ලාම අපි ගත්තනේ විකුණලා ලැබුණු මුදල රුපියල් 8400යි.
එතකොට මේ B සමාගමේ කොටසක් කීයද? රුපියල් 240යි. එතකොට 8400 240න් බෙදුවොත් කොටස් ගණන එනවා B සමාගමේ මිලදී ගත් 35ක් කියලා. එතකොට මෙතනදිත් ලකුණු දෙකක් දීලා තියෙන්නේ. මේ කොටසට ලකුණු 1යි, අවසාන පිළිතුරට ලකුණු 1යි. ඔක්කොම ලකුණු දෙකක්. එතකොට නිකන් හරි මේකත් ඔයගොල්ලෝ අර ඉස්සෙල්ලා තියෙන කොටස ඇවිල්ලා කටුකොලයක ලියලා අවසාන පිළිතුර ලිව්වොත් ඒකට හම්බෙන්නේ ලකුණු 1යි. එතකොට පළවෙනි එකෙත් ලකුණු එකක් අහිමි වෙනවා, දෙවෙනි එකෙත් ලකුණු එකක් අහිමි වෙනවා, ලකුණු දෙකක්ම ඔයගොල්ලන්ට අහිමි වෙනවා. ඔයගොල්ලන් අවසාන පිළිතුර පමණක් ලිව්වොත්. මුදල් වර්ෂය අවසානයේදී ලාභාංශ ලෙස A සමාගම කොටසකට රුපියල් 15 බැගින් ගෙවන ලද අතර B සමාගම කොටසකට රුපියල් 18 බැගින් ගෙවන ලදී. එතකොට තුන්වෙනි ප්‍රශ්නය තමයි A හා B සමාගම් වලින් ඔහුට ලැබුණු මුළු ලාභාංශ ආදායම සොයන්න. එතකොට ඉස්සෙල්ලාම අපිට A සමාගමේ ලාභාංශ ආදායම හොයලා B සමාගමේ ලාභාංශ ආදායමත් හොයලා එකතු කරන්නත් පුළුවන්. ඒ දෙකම එකපාර කරන්නත් පුළුවන්. මෙතනදි කරලා තියෙන්නේ මේ දෙකම එකපාරම හොයලා තියෙනවා. මේක මුදල් වර්ෂ අවසානයේ තියෙන්නේ. එතකොට අපි මුදල් වර්ෂ ආරම්භයේදීම A සමාගමෙන් කොටස් 40ක් විකුණුවා. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ කොටස් 60යි. එතකොට A සමාගමේ දැන් තියෙන කොටස් 60ට ගෙවන්නේ රුපියල් 15 බැගින් ලාභාංශ. එතකොට අපි 60 වැඩි කරනවා 15යි. එතකොට දැන් අපි හොයාගත්ත B සමාගමේ කොටස් ගණන 35ක් කියලා. එතකොට 35 වැඩි කරනවා B සමාගමෙන් ගෙවන්න රුපියල් 18යිනේ. එතකොට 35 වැඩි කරනවා 18න්. එතකොට 60 15න් වැඩි කරොත් 900ක් එනවා. 35 18න් වැඩි කරොත් 630ක් එනවා. එතකොට ඔක්කොම අවසාන පිළිතුර හැටියට ලැබෙනවා රුපියල් 1530ක්. එතකොට මේකටත් ලකුණු දීලා තියෙනවා ලකුණු 3ක්. සුළු කිරීම වලට ලකුණු 2යි, අවසාන පිළිතුරට ලකුණු 1යි. එහෙම ලකුණු දෙන්නත් පුළුවන්. නැත්තම් මේ පළවෙනි කොටසට ලකුණු 1යි, මේ කොටසට ලකුණු 1යි, මේ අවසාන පිළිතුරට ලකුණු 1යි කියලා ලකුණු 3 දෙන්නත් පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය තමයි A සමාගමේ සියලුම කොටස් තමා ළඟ තබා නොගෙන එම සමාගමේ කොටස් 40ක් විකුණා B සමාගමේ කොටස් මිලදී ගැනීම නිසා මුදල් වර්ෂය අවසානයේදී ඔහුට ලැබුණු අමතර ලාභාංශ ආදායම සොයන්න. ඒකට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒහි පමණක් ආයෝජනය කළේ නම් ආදායම. ඒ කියන්නේ එතකොට B සමාගමක් නැහැනේ. එතකොට කොටස් 100ම තියෙනවා. එතකොට ඉස්සෙල්ලා විස්තරයක දීලා තිබ්බා A සමාගමෙන් කොටසකට රුපියල් 15 බැගින් ලාභාංශ ගෙවයි කියලා. එතකොට 100 වැඩි කරනවා රුපියල් 15ෙන්. එතකොට රුපියල් 1500ක් කියලා එනවා. ඒහි පමණක් ආයෝජනය කළේ නම් ලාභාංශ ආදායම. ඒත් අපි දැන් ඉස්සෙල්ලා කලින් හෙව්වා B හා A සමාගම දෙකේම ලාභාංශ ආදායම. එතකොට අමතර ආදායම සමානයි A අපි හොයාගත්තු ආදායමින් ඒහි පමණක් ආයෝජනය කළේ නම් ආදායම අඩු කරන්න ඕනේ. එතකොට අපිට අමතර ආදායමක් ලැබිලා තියෙනවා රුපියල් 30ක. ඒ කියන්නේ දැන් ඒහි පමණක් ආයෝජනය විතරක් කරලා තිබ්බොත් B ගෙන් කොටස් ගන්න නැතුව එයාට 1500ක් ලාභාංශ ආදායම ලෙස ලැබෙයි. ඒත් මෙයා B ගේ ආයෝජනය කරපු හින්දා මෙයාට රුපියල් 30ක අමතර ආදායමක් ලැබිලා තිනවා. මෙතනදිත් ලකුණු දීලා තියෙන්නේ මේ කොටසට ලකුණු 1යි, මේ සුළු කිරීමට ලකුණු 1යි, අවසාන පිළිතුරට ලකුණු 1යි කියලා ලකුණු 3ක් දීලා තියෙනවා. දැන් අපි මේ වීඩියෝ එක අවසානයට ඇවිල්ලා ඉන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම තේරිලා ඇති කියලා. ඔයගොල්ලන්ට මේ පාඩමේ මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ආයිත් ඉස්සෙල්ලා ඉඳලම මේ වීඩියෝ එක නැවත වරක් බලන්න. ඇයි කියලා කිව්වොත් මේ කොටස් වෙළඳපොළ ෂෙයා මාකට් කියන පාඩම හරිම ලෙහෙසි. මේ පාඩම ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට සාමාන්‍ය සුළු කිරීම, ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, ප්‍රතිශත, ඒ වගේ ඒකකයන් පුළුවන් නම් ඔයගොල්ලන්ට කොටස් වෙළඳපොළට ලැබෙන මුළු ලකුණු ටිකම ගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ මේ වගේ පාඩම් ටික බලලා ඔයගොල්ලන්ගේ ඕලෙවල් පේපර් එකට ලකුණු ටික ටික එකතු කරගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට හොඳ ලකුණකට යන්න පුළුවන්. ඒ වගේම හැම YouTube නාලිකාවම කියනවා වගේ පුළුවන් නම් The Knowledge YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න. ඒත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෙක්ට share කරන්න. ඇයි කියලා කිව්වොත් ඉගෙනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ share කරන එක මාරම වටිනවා. ඒ වගේම කොටස් වෙළඳපොළ නැත්නම් ෂෙයා මාකට් කියන මේ පාඩමේ මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔබට ස්තුතියි.